ලස්සනම කාලෙ ගෙවෙන්නේ තාත්තා ළඟ. අන්දරයායේ වැවුතාවල්ලි සක්මන් කරනා අපපත්කි දොලේතියයි මට කෙතේලයි ගහවැලි මලයි මට අපපත්කි අන්දරයායේ වැවුතාවල්ලි සක්මන් කරනා අපපත්කි දොලේදියයි මට කෙතේලයි ගහවැලි මලයි මට අපපත්කි තාත්තගේ අවසාන ප්‍රේම තමයි එතනින් එහාට ප්‍රේමයක් තාත්තකින් දුන්නා. දුවෙක්ගේ පළවෙනි ප්‍රේමය තමයි තාත්තා. පළවෙනි ප්‍රේමය. ඉතින් මගේ දුව තමගේ අවසාන ප්‍රේමය. මේ ඉන්නේ ඔයාගේ බිරිඳගේ ප්‍රථම ආදරේ. පුතා මෙතන ඉන්න ඕනම ගෑනු ළමයෙක්ගෙන් අහලා බලන්න තමන්ගේ තාත්තට කොච්චර ආදරේද. සරලවම කිව්වොත් මේ තමයි ඔයාගේ බිරිඳගේ තිරේ පිටපතට ගන්නේ. තාත්තා මේ වෙලාවේ ඔයාට ඔය දැනෙන හැඟීම හරි අමාරු එකක්. ඒක කතා කරගන්න බැරි එකක් ඒක මම දන්නවා. වලාකුලේඩා බිඳු තවරා මහ පොළොවට මහ වැසිගිනිනා වලාකුලේඩා බිඳු තවරා මහ පොළොවට මහ වැසිගිනිනා දිවි ගමනේම කඳු මුදුනේඳ පිතුසෙනෙහි කඳුලැලි සලනා අන්දරයායේ වැවුතාවල්ලි සක්මන් කරනා අපපත්කි දොලේදියයි මට කෙතේලයි ගහවැලි මලයි මට අපපත්කි තාත්තගේ සුවඳ මැරෙන්න කලින් විඳලා බලන්න. ඒ සුවඳ හරි ලස්සන සුවඳ. තාත්තා ගාව තියෙන ආරක්ෂාව විඳලා බලන්න. ඒක කෝටි ගාණක් දීලා ගත්තත් ආරක්ෂක සෙබළු 100ක් වට කරගෙන හිටියා. තාත්තා ගාව තියෙන ආරක්ෂාව ගන්න කාටද? තාත්තට අනතුරක් එනකොට පෙනෙන්නේ උකුස් එක තමයි. ඒක තාත්තාකමත් එක්ක ලැබිච්ච එක. තුරු හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පලවැල නිලුවා තුරු හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පලවැල නිලුවා ඒ දනු මං බැඳ සත්කුළු පව්බිඳ සිදාදියට එන මං තැනුවා දුවෙක් ඉන්න මෝන පනේ අද්දි ළඟ ඉන්න. ඇත්තටම මේ සිංහයා දුක්ුණෙත් පුතා ගියාම නෙමෙයි ලෙන්දොර අරගෙන දුව ගියාම. දුව කියන්නේ තාත්තෙකුට ලෝකයක්. මම හැමදාම හිතනවා මේ බෝසත් ආත්මෙට දුවෙක් ආවේ නැත්තේ බුද්ධත්වයට යන ගමන පහසු කරන්න. එහෙම නැත්නම් ගිහිගෙයි අරදාලා යන ගමන පහසු කරන්න.